අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් ඒරකච්ච කියන නුවර දසන්න කියන රටේ ඒරකච්ච නුවර ධනපාල කියලා සිටුවරයෙක් ඉඳලා තියෙනවා. මහා ඉසුරුමත් පුද්ගලයෙක්. ඒකනේ සිටුවරු කියලා කියන්නේ. හොඳට ධනෙ තියෙනවා. නමුත් මේ සිටුවරයා බොහෝම මසුරුයි. ලෝභී පුද්ගලයෙක්. කොච්චර ධනෙ තිබුණත් තමන්වත් කාලා බීලා සැපසේ ජීවත් වෙන්නෙත් නැහැ. දානේ උදෙසා නම් අල්ප මාත්‍රයක් ඔහු දෙන්නේ නැහැ. තමන් දෙන්නේ විතරක් නෙමෙයි. තව කවුරු හරි දන් දෙන්න ලෑස්ති වෙනවනම් කොතන හරි දානයක් මානයක් ආරංචි වෙනවනම් ඔහු ඒතෙන් හොයාගෙන යනවා. ඒ අයට ගිහිලා කියනවා දන් දෙන්න එපා කියලා. දානේ ආනිසංස ගැන කියන්නේ නැතුව ඔවුන් ආදීනව පෙන්නනවා. දානයක පෙන්වන්න පින්නතුනේ ආදීනව නැහැ. නමුත් ප්‍රඥාව නැති ලෞකික පුද්ගලයාට කියන්න පුළුවන් තමන් හරි හම්බ කරගත්ත යම් වස්තුවක් තියෙනවනම් ඒ වස්තුව අනුන් කෙරෙහි නිකම්ම දුන්නහම තමන් හම්බ කරපු එක හම්බ කරන්න මහන්සි වෙච්ච එක අපරාධ කියලා. තමන්ගේ වස්තුව හිග වෙනවා මිසක් වෙන මොන ලාභයක්වත් දන් දීම තුලින් නෑ කියලා කියන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ ඊට හාත්පසින් ප්‍රතිවිරුද්ධව දානය කොයිතරම් ශ්‍රේෂ්ඨද තමන් හොයා සපයාගත් වස්තුවක් ඒ පිළිබඳව තියෙන කැමැත්ත අත්හැරලා යම් කෙනෙක් දෙනවනම් මේ සංසාරයෙන් එතර වෙන්න ඒක තමන්ට මොනතරම් පිටුවහලක්ද කියන කාරණාවත් වෙනම දේශනා කොට වදාලා. මතු පිටින් සැහැල්ලුවෙන් බලනවට වඩා ගැඹුරින් අර්ථයෙන් විමසහම එහි තියෙන්නේ හිතාගන්න බැරි කියාගන්න බැරි